ඇත්තටම දැන් අක්කි ගත්තාම අක්කිගේ තියෙනවා හරි ලස්සන ස්කින් කලර් එකක්. thank you. ඉතින් අපිට මට වගේම බලන් ඉන්න අයටත් දැනගන්න කියන්නකො මොන හරි සීක්‍රට් මොනවා හරි පාවිච්චි කරනවද? සීක්‍රට් නැහැ මන් දන්න ගැන මම සීක් නෑ මම දන්න දෙයක් නම් මං අනිවාර්යෙන්ම මේක ආයි රහසක් නැතුව කියන කෙනෙක්. මම මොන දේ කරන්න ගියත් සහ එහෙම මම හංගගෙන වැඩ කරන්නේ නැහැ. බුක්කේ තියෙන දේ කියනවා කියන්නේ ඒ වගේ තමයි. ඉතින් මම ලස්සනට ඉන්න දෙයක් වුණත් සහ දැන් ඔයාමගේ මොන හරි යවුවත් අක්කි මේ දේ මම කරන්නද එහෙම කියලා මම ඔයාලට ගැලපෙනවා නම් කියනවා. ගැලපෙන්නේ නැත්නම් එහෙම කියනවා ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ තමයි මේකත් මට ඇත්තටම එහෙම රහසක් නැහැ. ඉතින් මටත් ඔය වගේ දැන් ගැටලුකාරී තත්ත්වයන් තිබ්බ නැත්තේ නැහැ. සාමාන්‍ය මේ ශේෂ්ත්‍රයේ වැඩ කරාදී අපි හැම වෙලාවෙම මේකප් යූස් කරනවා. ඉතින් ඒවත් එක්ක මගේ සමෙත් විවිධ ගැටලු තිබ්බයි. කියන්නේ පිම්පල්ස් එන්න ගත්තා සහ ඇස් යට කළු වීම, හිස කේස් සම්බන්ධව ඉතින් ඒ වගේ ගැටලු තිබ්බා. ඉතින් ඒවත් එක්කම මට දැනගන්න ලැබුණා ඉතින් ලියා ගෝල්ඩ් ගැන. ඒක මට ඇත්තටම රෙකමන්ඩ් කරේ මේ ශේෂ්ත්‍රයේම ඉන්න මගේ යාළුවෙක්. ඉතින් මොකද එයා යූස් කරලා එයාට ලොකු රිසල්ට් එකක් තියෙන හින්දා තමයි මම ඒක යූස් කරන්න ගත්තේ. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් මේකේ තියෙනවානේ ලියා ගෝල්ඩ් එක ගත්තාම මේකේ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. ෆේස් වොෂ් එක තියෙනවා, ඩේ ක්‍රීම් එක තියෙනවා, නයිට් ක්‍රීම් එක තියෙනවා, ඒ වගේම සප්ලිමන්ට් එක තියෙනවා. දැන් අනිත් තුනම අපේ ශරීරයේ බාහිරින් තමයි ඇප්ලයි කරන්නේ. නමුත් අපි ටැබ්ලට් එකක් ගත්තාම අපේ ශරීරයේ අභ්‍යන්තරයට තමයි ඒක ගන්නෙ. ඉතින් අභ්‍යන්තරයට ගන්න දෙයක් මම ලේසියෙන් එහෙම හොයන්නේ බලන්න නැතුව ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා මම ඒක යූස් කරපු අයත් ගෙනුත් අහලා ඒ වගේම මගේ පවුලේ වෛද්‍යවරයා ගෙනුත් අහලා තමයි මම ඒක මට ගැලපෙනවද මට සුදුසුද කියලා අහලා තමයි මම ඒක ගත්තේ. ඉතින් ඒකත් එක්ක අර හිමීට තමයි මට උවමනා වෙලා තිබ්බේ නෑ ඊටමත් කෙටි කාලෙන් රිසල්ට් එකක් ගන්න. මාස කිහිපයක් යූස් කරා. හැබැයි මාස එකමාරක් විතර යද්දි මගේ මුණ තිබ්බ පිග්මන්ටේෂන් ගතිය අඩු වෙලා මට සෑහෙන වෙනසක් ලැබුණා. ඉතින් ඒකත් එක්ක තමයි මම මෙහෙම ඉතින් ලස්සනට ඉන්නේ. ඔව් අනිවාර්යෙන් දැන් අපි අපේ ශරීරයේ අභ්‍යන්තරයට මොනවා හරි පාවිච්චි කරනවා කියන්නේ ඒක පොඩ්ඩක් අපි වැඩිදුර ඒක ගැන හිතලා බලන්න ඕනේ වෛද්‍යවරයෙක්ගෙන් විශේෂයෙන්ම අහන්න ඕනේ. දැන් අපේ අම්මලා උනත් ගත්තාම කියන්නේ දැන් මොනවා හරි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පටන් ගත්තාම පිටින් ගාලා විතරක් හොඳද ඇතුළට මොනවා හරි හොඳ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. අම්මලා නිතරම විශේෂයෙන්ම මගේ අම්මා නිතරම මට කියනවා. ඉතින් ඒ දේවලුත් එක්ක ඇත්තටම මම පොඩ්ඩක් දෙපාරක් හිතනවා ශරීර අභ්‍යන්තරයට දෙයක් ලබා ගන්න. බයයි සයිඩ් ඉෆෙක්ට් එකක් මොකක් හරි වෙයිද කියලා හැම ඇත්තටම මම පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්නවා. නෑ ඇත්තටම දැන් ගොඩක් අය ඒ ගැන දැනුවත් නැහැනේ. දැන් සෝෂල් මීඩියා වලින් දකිද්දි ටග් ගාලා කවුරු හරි ඒක අපි රෙකමන්ඩ් කරලා සමහරවිට ඒක ලංකාවේ නිෂ්පාදනය කරනවාද නැත්නම් පිට රටින් ගෙන්නනවාද ඒ කිසිම දෙයක් ගන්න නැතුව අර සුදු වීම කියන උන්මාදය ඔලුවට ගහලා ඉතින් අර ඒ පසුපස තමයි ඉතින් හඹා යන්නේ. මං කියන්නේ එහෙම නෙමෙයි. අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් තෝරගන්නා නම් ඒකට ප්‍රමිතියක් තියනවාද? ඒක කොහෙද නිෂ්පාදනය කරන්නේ? වගකීමක් ගන්න ආයතනයක් තියනවාද? ඉතින් ඒ පිළිබඳව ඉතින් දැනුවත් වුණා නම් මං කියන්නේ ඇත්තටම මේක හොඳයි. සහ ඉතින් මම ඒ පිළිබඳව දැනුවත් වෙලා තමයි ලියා ගෝල්ඩ් එකත් එක්ක එකතු වුණේ. ඒ වගේ තමයි ඉතින්.